හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න තියෙනවා පොල් රා වලින් විනාගිරි නිෂ්පාදනය කිරීමේදී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ පොල් රා වලින් විනාගිරි නිෂ්පාදනය. හරිද? එතකොට මේ බලන්න ගාන දීලා තියෙන්නේ මේ කියන්නේ ස්ටෙප් දෙකකින් සිද්ධ වෙන තැනකින් මුලින් ඉඳන් නෙමෙයි ගාන පටන් ගන්න තියෙන්නේ. හරිද? නැද්දක ඉඳන් කෙරවල ගිහිල්ලා තියෙනවා. හරිද? මතකද විනාගිරි නිෂ්පාදනයේ ප්‍රධාන පියවරවල දෙක. හරිද? අපි ගත්තේ පොල් රා නෙවෙයි නේද? අපි ගත්තේ මොනවද? අපි පොල් මල මැදලා එන පුෂ්ප මංජරි මැදලා අපි ගන්න අර මීරායගෙන් තමයි අපි වැඩේ පටන් ගත්තේ. ඒක රා නිෂ්පාදනයේදී මීරා වලින් රා හැදුවා. ඒතර විනාගිරි වලට යනකොට අපි කිව්වා මීරා වලින් රා හදාගෙන රා වලින් තමයි අපි විනාගිරි හදන්න යන්නේ. ඇසිටික් අම්ලය හදන්න යන්නේ. ඒතකොට ඒක පියවර දෙකයි. හරිද? ඒතකොට එනවා අපිට මොනවද? මීරා. මීරා වලින් හදනවා රා. රා වලින් අපිට එන්නේ මොනවද? විනාගිරි. හරි. ඒතකොට මේ විනාගිරි හදන process එක ඇතුලේ ඔයාලා සාමාන්‍ය මේක වෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? නිකන් සාමාන්‍ය දැනුමේ ළමයට මේ පාවසල ළමයටත් කියන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි මේ අහලා තියෙන්නේ. ඇත්තටම මේ විනාගිරි කියන එක අපේ ගෙවල් වල අපි හැදුවේ නැද්ද ඉස්සර? හරිද? මට නම් මතකයි. හරිද? අවුරුදු එහෙම කිට්ටු වෙනකොට පා බෝතල් දෙකක් විතර ගහලා ඉවරලා ගෙදර තියා තියෙනවා. නිකන් තියා තියෙනවා. හරිද? ඒ තියා තියලා අවුරුදු වෙනකොට මොකද වෙන්නේ? මාසයක් විතර තියා තිබ්බහම ඕක ඉබේම විනාගිරි වෙලා තියෙනවා. හරිද? අච්චාරු දාන්නෙම ඕක තමයි ගන්න. හරිද? එතකොට රා විනාගිරි උනේ මොනවා හරි අමුතු තත්ත්වයක් දීලා. නැත්නම් අපි යා නිර්වායු තත්ත්වයක් සපයලා. නැත්නම් අමුතුවෙන් යාට ස්වාභාවික පරිසර නිර්මාණය කළා. එහෙම මොනවත් නැහැ. සාමාන්‍ය ස්වභාවික පරිසරයේ තියෙද්දිම තමයි මේ රායක විනාගිරි බවට පත් වුනේ. එතකොට මේක උනේ ස්වාභාවික තත්ත්වයක් යටතේ නිර්වායු තත්ත්වයක් යටතේ. හරිද? පැහැදිලිම උත්තරේ මේක ස්වාභාවික තත්ත්වයක් යටතේ සිද්ධ වුණා. එතකොට මේ මීරා රා වෙච්ච එකත් උනේ අමුතු මොහොත පරිසර තත්ත්ව දුන්නාද? මුට්ටිය ගහේ එල්ලලා තිබ්බ උදේ වෙද්දි රා. හරිනේ? එහෙනම් මොකද වෙන්නේ? මීරා වලින් රා ගන්න ස්වාභාවික තත්ත්වයක් යටතේම තමයි. එතකොට මේ මෙතන උත්තර බලන්න උත්තර ඔයාලා දීලා තියෙනවා හතරක් දීලා තියෙනවානේ. සෝරි පහක් දීලා තියෙනවානේ. ස්වායු, වෛකල්පිත නිර්වායු, අනිවාර්ය නිර්වායු, ශුද්ධ වාතකාමී, වෛකල්පිත ස්වායු. මුලින්ම මතක් කරන්න ඔයාලට දීලා තියෙන හතර හරිද? ශ්වසන ක්‍රම හතරක් තියෙනවා. හරිද? මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි ස්වායු. දෙක නිර්වායු. තුන හතර. හරිද? ස්වායු නිර්වායු. ඊට පස්සේ අපි කිව්වා වෛකල්පික නිර්වායු. හරිද? නිර්වායු. අන්තිම එක ශුද්ධ ස්වායු. එතකොට මේ හතරේ මොනවද තියෙන සමානකම් අසමානකම් පොඩ අපි මේ ටික ගැන කතා කරමු. ස්වායු කියන්නේ මොන වගේ ශ්වසන ක්‍රමයක්ද? ස්වායු ශ්වසනය කියන්නේ මොන වගේ ක්‍රමයක්ද? හරිද? ඒතර මෙන්න මේ ක්‍රම හතර පදනම් වෙන්නේ මෙයාලගේ ඔක්සිජන් භාවිතා කිරීම අනුව. පැහැදිලිද? ඒතර මේ ස්වායු නිර්වායු කියන එක්කෙනා මේ දෙන්නම මේ පරිසරයේ ඉන්නවා. පැහැදිලිද? නමුත් මේ ස්වායු කියන කට්ටිය හුඟක් වෙලාවට අනිවාර්යයෙන්ම ඔක්සිජන් මත පදනම්වයි ඒගොල්ලන්ගේ ශ්වසන ක්‍රමය. මේ කියන්නේ පරිසරයේ C තියෙන ඔක්සිජන් ප්‍රතිශතය කීයක්ද? සාමාන්‍ය අපි ගන්නවා 121ක් කියලා. එතකොට මේ ප්‍රතිශතය හරියට තිබුණොත් තමයි මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? එතකොට ස්වායු ශ්වසනය කරන්නේ සාමාන්‍ය පරිසරයේ ඉන්න බැක්ටීරියා මෙන්න මේක කරනවා. හරි සුදු ජීවීන් මේක කරනවා. හරිද? එතකොට නිර්වායු කියන්නේ මොනවද? කියන්නේ අපි කිව්වා ඔක්සිජන් පදනමයි මේක වෙන් වෙන්නේ. එතකොට නිර්වායු කියන්නේ එතකොට ඔක්සිජන් නැහැ. නේද? කියන්නේ ඔක්සිජන් රහිත පරිසර පද්ධති වලදී තමයි මෙන්න මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නිර්වායු කට්ටිය. එතකොට දැන් මේක උදාහරණයක් විදිහට මතක් කරලා බලන්න නිර්වායු පරිසරයක් කොයිද ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ. හරිද? එතකොට සුද්ධ ජීවිතයම ඉස්සරහට යනකොට තියෙන ඔයගොල්ලන්ට මොනවද? ජීව වායු ජනකය. මතකද? එතකොට ජීව වායු ජනකය යටතේදී අපිට තියෙන්නේ අපි ජීවායු ජනකය යටතේ මීතේන් නිෂ්පාදනය කරගන්නේ නිර්වායු තත්ත්වයට. ස්වායු ශ්වසනයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. හරිද? තව තැනක් මතකද? කොම්පෝස්ට් හදද්දි අපි ඇයි කුණු ටික නැවත නැවත මේ ගොඩ පෙරලන්නේ? ඇයි ගොඩ පෙරළුවේ? ගොඩ පෙරළුවේ නැත්තම් අපි මේ ගොඩ පෙරළුවේ නැත්තම් ඒ ගොඩ ඇතුලේ නිර්මාණය වෙන තියෙන ඔක්සිජන් ටික ඒ ඉන්න සුද්ධ ජීවීන් ටික අරගත්තට පස්සේ
එතනින් එහාට එතන තියෙන්නේ නිර්වායු ඔක්සිජන් රහිත පරිසරයක්. එහෙම වුණොත් එතන සිද්ධ වෙන නිර්වායුක ජීරණය. ඒ නිසා තමයි අපි ගොඩ පෙරළුවේ. එතකොට නිර්වායු කියන්නේ ඔක්සිජන් රහිත පරිසරවලදී ශ්වසනය කරන විදිය. මේ කවුරු වෛකල්පිත නිර්වායු. හරිද? වෛකල්පිත නිර්වායු. සහ මෙන්න මේකේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. වෛකල්පිත ස්වායු. දැන් මම මේක ලියන්න යන්නේ ස්වායු කියලා අහලා තියෙන උත්තරයක්. එතකොට මේ දැන් මේකයි පාඩම් කරන ළමයට මේක තියෙන ප්‍රයෝජන. දැන් උත්තර පහක් තියෙනවානේ. දැන් මේ හතර මතක ළමයාට කියවගෙන යද්දි මේ වෛකල්පිත ස්වායු අම්මට පන්ති ඉගෙනුවේ නැද්ද මෙහෙම එකක්. හිතෙනවනේ. එතකොට මතක තියාගන්න විභාගෙදී ඔයාලට අහලා පුරුදු, දැකලා පුරුදු වචන අතර කවදා අහපු නැති හැබැයි දැකලා තියෙන වචනයක් වගේ වචනයක් දෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? එතකොට ඒ වලට අහු වෙන්න එපා. මෙතන පැහැදිලිවම සසන ක්‍රම හතරම දකින්න තියෙනවා. සසන ක්‍රම හතරම තියෙනවා. එතන මේ වැඩිපුර දීලා තියෙන එක අදාළ වෙන්නේ නැති දෙයක් කියන්නේ ඔළුවට තේරුම් යන්න ඕනේ. තේරුණාද? එතන මේ කෙලින්ම අයින් කරන්න පුළුවන් මේ වෛකල්පික ස්වභාවය කියන කතාව අයින් කරපුවා මොකද අපි එහෙම දෙයක් ගැන කතා කරන්නේ නැහැ. එතන මේ වෛකල්පික නිර්වාය ගැන කතා කරමුකෝ. නිර්වාය කිව්වනම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් නැහැ. නිර්වායු කියන්නේ ඔක්සිජන් රහිත පරිසරවලදී තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ නිර්වායු නම්. ඒතර වෛකල්පික කියන්නේ මොකද්ද? වෛකල්පික කියලා කියන්නේ ඔක්සිජන් තිබ්බත් අවුලක් නැහැ. නැතත් අවුලක් නැහැ. හරිද? ඔය ජීවායුජනකය වගේ දේවල් වලදීම මෙන්න මේගොල්ලෝ තමයි වැඩිපුර එන්නේ මුලට. මොකද ඇතුළේ තියෙන ස්වායු පද්ධතිය. ඒ කියන්නේ ජීවායුජනකයක් ආරම්භ කරනකොට ඔක ස්වායු වෙනවනේ. ඒ කියන්නේ බාහිර වාතය ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඒතර මුලින්ම ඔය ස්වායු ශ්වසනය කරන්න පුළුවන් බැක්ටීරියා සහ මේ වෛකල්පිත නිර්වායු වෙන බැක්ටීරියා දෙකොල්ලම තමයි මුලදී ක්‍රියාත්මක වෙන්නේ. වෙලා ස්වායු කට්ටියත් ඔක්සිජන් පරිහරණය කරනවා. වෛකල්පිත නිර්වායු ඒ කියන්නේ මෙයාට ඔක්සිජන් නැති වුණොත් නිර්වායු ශ්වසනය කරනවා. රෙඩි පිටේ ඉන්නේ. තේරුණා? ඒතර මෙයාත් මුලින්ම කරන්නේ ස්වායු ශ්වසනය. පැහැදිලිද? කළා අර ජීවායුජනකයේ ඇතුළේ තියෙන ඔක්සිජන් පටලය නැති කරලා දානවා. ඔක්සිජන් පරිසරය නැති වෙද්දි තමයි ස්වායු කට්ටියේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්නේ. සහ නිර්වායුක බැක්ටීරියා ටික නැවත ක්‍රියාත්මක වෙන්න ගන්නවා. වෛකල්පිත නිර්වායු බැක්ටීරියා, ඒ කියන්නේ මේගොල්ලන්ගේ නිර්වායු ශ්වසනය පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට මේ වෛකල්පික නිර්වායු කියලා කියන්නේ ඔක්සිජන් තිබ්බොත් ස්වායු ශ්වසනය, නැත්නම් නිර්වායු ශ්වසනය. එතකොට මේ ශුද්ධ ස්වායු. හරිද? ශුද්ධ ස්වායු කියන්නේ මොනවද? හරිද? ඒ කියන්නේ මෙයාලා නිර්වායුකක් නැහැ. මේ එහෙනම් නිර්වායු කාලයක් එන්න බෑ. නැහැ. ස්වායු පොඩ්ඩක් තියෙනවා. නේද? ඒ කියන්නේ මේ ශුද්ධ ස්වභාවය කියන කට්ටියගේ එයාලා ජීවත් වෙන්න නම් අපි කියනවා ඔක්සිජන් ප්‍රතිශතය මෙන්න මීට වඩා අඩු වෙන්න ඕනේ. ඔයිට වඩා වැඩි වෙන්න බෑ. පැහැදිලිද? කියන්නේ ඔක්සිජන් හිඟ පරිසරවල ජීවත් වෙන්න පුළුවන් කට්ටිය තමයි මේ ශුද්ධ ස්වභාවය. ඒකට ඔක්සිජන් මහා ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. මොකද ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීම මෙයාලට විෂ සහිතයි. එහෙම වුණොත් මෙයාලා මිය යනවා නේ? يعني බලන්න හිතන්න ඔක්සිජන් දෙන්න වැඩි වුණොත් එහෙනම් මොකද? මේක මැරලා යනවා. හරි? හරි? ඒතර මෙහෙම බැලුවා පස්සේ මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ ස්වභාවික පරිසරයේ ඉන්න සුදු ජීවියෙක් ශ්වසනය කරන විදියක්. එහෙනම් පැහැදිලිව මේක කරන්න ඕනේ ස්වායු ශ්වසනය. පැහැදිලිද උත්තරේ? එහෙනම් අංක 2කට උත්තරේ එන්නේ 1. හරි.